ඔයාලට මේ සිග්නල් කමෙන්ට් ගණන් ගන්න එපා. මම මේක රෙකෝඩ් කරන්න ගෙදර පොඩි තාත්තා ගන්න ඒජොලේ තියෙන්නේ. මේ අපි වංකිය ගමනක් කරලා කියලා ඒ දවසේ අලුත් නුවර ගිහින් එනකොට අපි ගියා හෝටල් එකට. අලුතෙන්ම දාපු කෑගල් හෝටල් එකට. ඒක තියෙන්නේ කන්දකට කියන පාර මට පාර මතක නෑ. කඩුගාම්නාවට යන තුම්මන් හන්දියක තියෙන්නේ අලුතෙන් දාලා තියෙන්නේ. ඇත්තටම හොඳයි. කෑමකත් රසයි. මේ තියෙන සාලෙන් කණෙක්ට ඩබල් එකක්. මේක චිත්‍රයම හරි මාරම ලස්සනයි ඩබල්ය. ඉන්න මල්ලි මං කියවලට මල්ලි පෙන්නන්න කියලා හොරෙන් එයාට. මේක චිත්‍රයම හරි ලස්සනයි ළමයි. ඒව ඇඳලා තියෙන අන්තවලින් ළමයි. මම ඔයාලට මේ පළවෙනි එක ඔයාලා ගැන මම දවස් දෙකක vlog එකක් කරන්න යනවා. මොකද මේ මට ටයිම් එකක් තිබුණේ නැහැ ඔයාලට vlog එකක් ගේන්න. ඒ හින්දා. එහෙනම් අපි සෙකන්ඩ් ඩේ එකකින් හම්බෙමුකෝ. Welcome to second day. මේ තමයි දෙවෙනි දවස. උදේ ඉතින් ඔයාලා දන්නවා මං channel එක පටන් ගන්නකෝ. ඔයාලා බලලා නැතිනම් මොකද මේ පොත් මේසද වෙන මොනවද තියලා කියලා. ඇත්තටම ළමයි මේ කටින දවසේ උදේ. ඒ කියන්නේ අපි කේස් කරන දවස ළමයි. මං ඉතින් කොච්චර වැස්ස වුණත් channel එක අරිනවා කියන දන්නවනේ. අපේ අම්මත් බයිනලාවට වැස්ස වෙනලා ඔක්කොම පොත් ටික දෙමිනවා channel වහන්න අමතක වෙනවා කියලා. මං හරි ආසයි ළමයි. කලින් දවසේ රෑ වැහලා උදේට මෙහෙම එළිය දිහා බලාගෙන ඉන්න. හරි. දැන් ඉක්මනට මේ සම්ලතු ගන්න තාත්තා නැගිටින්න ඉස්සෙල්ලා තාත්තා කලින් දවසේ රෑ කියලා තිබ්බේ. මොකද ඉස්සෙල්ලා මේ සාලතු ගහලා තියන්න කියලා. හරි එහෙනම් මේක ඉක්මනට අතු ගන්න තාත්තා නැගිට්ටොත් එහෙම ඔක්කොම හම්බ. පාඩම් ගන්න. අනේ මට පොඩ්ඩක් මේක බලන්න කවුරු හරි කියන්න මේ කොන්නේ ගොඩක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කට්ට ගහන් ඉන්න බැයිද කියලා. ඒ කියන්නේ මට කට්ට ගහන් ඉන්න බෑ ළමයි. ඔළුවේ කැක්කුමක් එනවා. මූතු ඔළුවේ කැක්කුමක් එක. මම නාලු උනත් කටු ගහන්නේ එහෙමම කොන්නේ තියෙන වේලෙනකන් මේ කටු ගහන්නත් බෑ බෙදන් ඉන්නත් බෑ උඩට ගොඩාරිය. ගොඩාක් පාතින් අවුලක් නෑ. ගොඩාක් පුට්ටු බෙදන් ඉන්න බෑ. ඒකයි මේ කොන්න කඩාන පාඩම් කරන්න. වලින් දෙන්නපා මොහිනිය හිල වගේ කියන චුට්ටක් ඉතින් ඩාම්ඩු වෙනවනේ අනේ.
ඉන්න බෑනේ. පේනා නේද? කට්ටිය වැඩ හෝ ගාලා. මම තමයි අපි. තව හොඳයි මේ අද උදේම පටන් ගන්න. මම දැන් නම් හවස පටන් ගන්න තාත්තා වැඩත් ඉවරලා ඇවිල්ලා හවස පටන් ගන්න. එතකොට ඉතින් කෑලි වෙනකන් ඒකම තමයි කරන්නේ. හරි හරි ඉතින් දැන් ආයෙ පාඩම් කරමු. මේ ඉන්නේ පොත් කාමර වලට එළිය පේන බිත්ති නිකන් ලා නිල් පාටකට පේනනේ මේ එළියත් එක්ක වැදිලා අය. නැත්නම් බිත්ති නිල් පාට නෑ හලවලා. මේක බිත්ති මේ සුදු පාටයි. පොඩක් ලාම්ඩුන් එනවා ගණන් ගන්න නෑ නේද? අපතින් අපේ මල් එයා තාම දන්නේ මේ වීඩියෝ කරනවා කියලා. ඒ හින්දා යෝම ඉන්නේ ඔතන වීඩියෝ කරනවා කියලා දන්නවනම් එහෙම ඔපොතෙන් පැත්තකට වෙනවා. එහෙම අපේ මල් තව ටිකකින් ඔපයන් ඩොක එයා දැනගෙන කරනද? හයියෙන් හොයනලා මම ඉතින් මමත් ඉතින් පොඩක් එළියට ගිහිල්ලා බැලුවා පාඩම් කෙනෙක් පැත්තක දාලා. නැත්නම් ඉතින් හරි නෑනේ මගේ සහභාගීත්වයක් තියෙන්න බෑ නේද? මාත් ඉතින් පොඩ්ඩක් ඔය බිම අතුරලා ආවා තිබ්බ වතුර ටික. එහෙම තමයි මම ඉන්නේ කට්ටිය හෝ ගාලා වැඩ ආනේ. පුඩිමක් ගන්න මම මේක හදන්නට ඔයාලට කියන්නම්. කිරියක් හදලා තියෙන්නේ මිල්ක් ෂේක් සොයි මේ එළ කිරි වලිනුයි මේ කිරි කෝප්ප තියෙන එහෙම නැත්නම් නෙස්කැෆේ එකක්. ඕක තියෙන්නේ මෙහෙම කරන්න තියෙන්නේ. මම ඒක වෙනම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් පින් කරලා. මේ නැත්නම් මේක කියන්නේ වැඩිනේ. ඔය පුඩින් හදන එකත් කියන්න. තමයි අපේ ගෙදරට කටන ගියන තැන සරසපු හැටි. මම මේක දැන් ඔයාලට ඉවන්න ඕන හින්දාම කටන ඉවරලා මම මේ හින්දා වලට බණ වගේ කියන්නේ බණ දාලා කියන්නේ මේ තමයි කටනේ අපි තියන්න හදපු තැන අපේ බුදු පිළිතුර ඉස්සරහා ටේබල් එකක් තියලා ඒ ටේබල් එකේ තමයි කටන තිබ්බේ. මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නකො ගෙදර ඇතුළට කටන ගෙනාවට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. අපේ ගෙදර නෙමෙයි කටනේ තිබ්බේ. ඒ වුණාට ගම වටේ යනවනේ කටනේ. ඒ ගිහිල්ලා ඉවරලා ගයක් ගානේ ගිහිල්ලා එලා දන්සල් වැඳලා එනකොට අපේ ගෙදර දන්සලක් දුන්නා. ඒ දන්සල දෙනකොට ඒ දන්සල දෙන ගෙදර ඉස්සරහා තියෙනවනේ. එහෙම තමයි අපේ ගේ ඉස්සරහා තිබ්බේ. මේ තියෙන්නේ කටනේ ගේනවා. ඔයාලට වීඩියෝ මේ තමයි ආපහු ඇරයි යනවා කටනේ තියලා පෙළියට
ඇතුලේ තියලා ආපහු එරා යනවා පන්සලට. අවසානම ගෙදර අපේ ගෙදර තමයි. ඒ කියන්නේ කටිනේ තිබ්බ අවසානම ගෙදර අපේ ගෙදර. බණ්ඩ මාමා අපිට පින් දෙන අපේ අන්සලා දුන්නා කියන්නේ අරගෙන විඩාව නියුගන්ට මේ පින් දෙනවා. එහෙනම් අදට බ්ලොග් එක මෙතනින් නවත්තලා තවත් ලස්සන දවසක තවත් වීඩියෝ එකක් කරගෙන මම